අපි අද වර්ග සමීකරණ පාඩමේ කේහි සියලු තාත්තික අගයන්ට මූල තාත්තික වන බව පෙන්වන ගැටලු කිහිපයක් සාකච්ඡා කරන්නයි යන්නේ. ටීචර්, කේ අකුර දැක්කහම මගේ නම් ඔළුවත් කැරකෙන්න ගන්නවා. බය වෙන්න එපා රුවන්. කේවල වටිනාකම කීය වුණත් මූල තාත්තික වන බව පෙන්වන්න නම් අපි ඩෙල්ටා විශාලයි හෝ සමානයි බිඳුව වන බව පෙන්වන්නයි ඕනේ. ඔව්, අපි අද සාකච්ඡා කරන ගැටලු පහ තමයි මේ තියෙන්නේ. කේහි සියලු තාත්තික අගයන්ට පහත දැක්වෙන සමීකරණවල මූල තාත්තික බව සාධනය කරන්න. අපේ පළවෙනි ගැටලුවේ දීලා තියෙන වර්ගජ සමීකරණය තමයි x වර්ගය ධන දෙවරක් k ධන 1 x ඍණ 2 k ධන 3 සමානයි බිඳුව කියලා කියන්නේ. එතකොට මේ සමීකරණය ax වර්ගය ධන bx ධන c සමානයි බිඳුව ආකාරයෙන් ලියනවා නම් a සමානයි 1යි b සමානයි දෙවරක් k ධන 1 c සමානයි ඍණ 2 k ධන 3 නේද ටීචර්? ඔව්, අපි ඩෙල්ටා සූත්‍රයට ආදේශ කරමු. ඩෙල්ටා සමානයි b වර්ග ඍණ 4ac. ඒ කියන්නේ ඩෙල්ටා සමානයි දෙවරක් k ධන 1 වර්ගය ඍණ 4 වැඩි කිරීම 1 වැඩි කිරීම ඍණ 2 k ධන 3. අපි k ධන 1 වර්ගය වෙනුවට k වර්ගය ධන 2 k ධන 1 යොදමු නේද ටීචර්? ඔව්, එතකොට 4 වරක් k වර්ග ධන 2 k ධන 1 ධන 8 k ධන 12 ලැබෙනවා. අන්න හරි. මේ සමීකරණය සුළු කරපුවාම අපිට ලැබෙනවා ඩෙල්ටා සමානයි 4 k වර්ගය ධන 16 k ධන 16 කියලා. ඒක 4 වරක් k ධන 2 වර්ගය නේද ටීචර්? ඔව්, ඒ කියන්නේ පූර්ණ වර්ගයක් ලැබිලා. ඔව්, ඩෙල්ටා කියන්නේ 4 වරක් k ධන 2 සම්පූර්ණ වර්ගයනේ. ඒ නිසා අපිට කියන්න පුළුවන් කේහි ඕනෑම තාත්තික අගයකට k ධන 2 වර්ගය විශාලයි හෝ සමානයි බිඳුව වන නිසා කේහි ඕනෑම අගයකට ඩෙල්ටා විශාලයි හෝ සමානයි බිඳුව වෙනවා කියලා. ඒ කියන්නේ මූල තාත්තිකයි. අපි දැන් දෙවන ගැටලුවට යමු. දෙවන ගැටලුවේ දීලා තියෙන වර්ගජ සමීකරණය තමයි k ඍණ 3 වරක් x වර්ගය ධන 2kx ධන 1 සමානයි බිඳුව. කේහි ඕනෑම අගයකට මේ සමීකරණයේ මූල තාත්තික වෙනවා කියලා තමයි පෙන්වන්න ඕනේ නේද ටීචර්? ටීචර්, වර්ග සමීකරණයක් නම් x වර්ගයේ සංගුණකයේ බිඳුවට අසමාන වෙන්න ඕනේ කියලා කිව්ව නේද? ඔව්, අපි මේ සමීකරණය අවස්ථා දෙකක් යටතේ සාකච්ඡා කරමු. පළවෙනි අවස්ථාව තමයි x වර්ගයේ සංගුණකය බිඳුවට සමාන වන අවස්ථාව. දෙවෙනි අවස්ථාව x වර්ගයේ සංගුණකය බිඳුවට අසමාන අවස්ථාව. ඒ කියන්නේ වර්ගජ සමීකරණ අවස්ථාව. පළමු අවස්ථාව k ඍණ 3 සමානයි බිඳුවයි. ඒ කියන්නේ k සමානයි 3යි. ඔව්, k සමානයි 3 අපේ සමීකරණයට ආදේශ කරපුවාම අපිට ලැබෙනවා 6x ධන 1 සමානයි බිඳුව කියලා. ඒ කියන්නේ x සමානයි ඍණ 6න් 1යි. ඒ කියන්නේ තාත්තික මූලයක්. ඒ කියන්නේ k සමානයි 3 වෙනකොට තාත්තික මූලයක් ලැබෙනවා. දෙවන අවස්ථාව k අසමානයි 3 වන විට එවිට ලැබෙන වර්ගජ සමීකරණයේ ඩෙල්ටා සොයමු. ඩෙල්ටා සමානයි 2k වල වර්ගය ඍණ 4 වැඩි කිරීම k ඍණ 3 වැඩි කිරීම 1. ඔව්, සුළු කළාම අපිට ලැබෙනවා ඩෙල්ටා සමානයි 4k වර්ගය ඍණ 4k ධන 12 කියලා. මේක පූර්ණ වර්ගයක් නෙමෙයිනේ ටීචර්. අපි මෙතනදී වර්ග පූර්ණය කරමු. k ඍණ භාගයේ සම්පූර්ණ වර්ගය සකස් කරගමු. එතකොට ඩෙල්ටා සමානයි 4 වරක් k ඍණ භාගයේ සම්පූර්ණ වර්ගය ධන 3 ඍණ 4න් 1. අන්තිමේදී අපිට ලැබෙනවා ඩෙල්ටා සමානයි 4 වරක් k ඍණ භාගයේ සම්පූර්ණ වර්ගය ධන 4න් 11 කියලා. කේවල අගය කීය වුණත් k ඍණ භාගයේ වර්ගය සෑම විටම විශාලයි හෝ සමානයි බිඳුවයි. ඒකට 4න් 11ක් එකතු කරපුවාම ඩෙල්ටා සෑම විටම විශාලයි බිඳුවයි. ඒ කියන්නේ මූල තාත්තිකයි. එහෙනම් අපිට නිගමනයකට එන්න පුළුවන් k සමානයි 3 සහ k අසමානයි 3 යන අවස්ථා දෙකේදීම දීලා තියෙන සමීකරණේ මූල තාත්තික වෙනවයි කියලා. ඔව්, අපි ඉක්මනටම තුන්වෙනි ගැටලුව සාකච්ඡා කරමු. තුන්වෙනි ගැටලුවේ දීලා තියෙන වර්ගජ සමීකරණය තමයි kx වර්ගය ඍණ 3k ඍණ 2 වරක් x ධන k ඍණ 1 සමානයි බිඳුව කියලා කියන්නේ.
මේ ගැටලුවේදීත් අපිට x වර්ගයේ සංගුණකය ඒ කියන්නේ k සමානයි බිඳුව සහ k අසමානයි බිඳුව යන අවස්ථා දෙක යටතේදීම දීලා තියෙන සමීකරණයේ මූල තාත්විකයි කියලා පෙන්වන්න පුළුවන්. අපි k අසමානයි බිඳුව අවස්ථාව සලකමු. ටීචර් එතකොට ඩෙල්ටා සමානයි 3k ඍණ 2 වර්ගය ඍණ 4k වැඩි කිරීම k ඍණ 1. 3k ඍණ 2 වර්ගය ප්‍රසාරණය කරපුවාම 9k වර්ගය ඍණ 12k ධන 4 නේද ටීචර්? අන්න හරි. එතකොට ඩෙල්ටා සමානයි 5k වර්ගය ඍණ 8k ධන 4 කියලා ලැබෙනවා. පූර්ණ වර්ගයක් පේන්න නැති නිසා දැන් අපි වර්ග පූර්ණය කරමු නේද ටීචර්? හරි. මම කියන්නම්. 5ක් පිටට ගත්තාම k ඍණ 5න් 4 සම්පූර්ණ වර්ගය ධන 25න් 4 කියලා ලැබෙනවා. k ඍණ 5න් 4 සම්පූර්ණ වර්ගය කියලා කියන්නේ විශාලයි හෝ සමානයි බිඳුවයි කියලා කියන්න පුළුවන් නේද ටීචර්? එතකොට 25න් 4 කියන්නේ විශාලයි බිඳුවයි. ඔව් එහෙනම් අපිට කියන්න පුළුවන් කේහි ඕනෑම අගයකට ඩෙල්ටා විශාලයි බිඳුව වෙනවා කියලා. ඒ කියන්නේ මූල තාත්විකයි. ඔව් අපි ඉක්මනටම 4 වෙනි ගැටලුවත් විසඳමු. 4 වෙනි ගැටලුවේ දීලා තියෙන වර්ගජ සමීකරණය k වර්ගය ධන 1 වරක් x වර්ගය ඍණ 2k ඍණ 1 වරක් x ඍණ 3 සමානයි බිඳුව. දීලා තියෙන වර්ගජ සමීකරණයේ ඩෙල්ටා හොයලා කලින් වගේම වර්ග පූර්ණය කරපුවාම අපිට ලැබෙනවා ඩෙල්ටා විශාලයි බිඳුව වෙනවා කියලා. ඒ කියන්නේ මූල තාත්වික වෙනවා. මෙන්න අපේ 5 වෙනි ගැටලුව. ගැටලුවේ දීලා තියෙන්නේ x ධන 1 වරක් x ඍණ 2 සමානයි k වරක් x ඍණ 1 කියලා. මුලින්ම අපි මේක වර්ගජ සමීකරණයක් ආකාරයට ලියා ගන්න ඕනේ. එතකොට අපිට ලැබෙන්නේ x වර්ගය ඍණ 1 ධන k වරක් x ධන k ඍණ 2 සමානයි බිඳුව කියලා නේද ටීචර්? ඔව් ඩෙල්ටා හොයලා වර්ග පූර්ණය කරපුවාම අවසානයේදී අපිට ලැබෙනවා ඩෙල්ටා සමානයි k ඍණ 1 සම්පූර්ණ වර්ගය ධන 8 කියලා. k ඍණ 1 වර්ගය විශාලයි හෝ සමානයි බිඳුවයි සහ 8 කියන්නේ විශාලයි බිඳුවයි. අන්තිමේදී අපිට ලැබෙනවා ඩෙල්ටා විශාලයි බිඳුව කියලා නේද ටීචර්? ඔව් එහෙනම් අපිට පැහැදිලි කේහි සියලු තාත්වික අගයන්ට දීලා තියෙන වර්ගජ සමීකරණයේ මූල තාත්වික වෙනවයි කියලා. අපි එහෙනම් ගැටලු 5ම විසඳලා ඉවරයි. එතකොට ටීචර් අපි ඇල්ෆා ධන බීටයි ඇල්ෆා බීටයි ගැන කතා කරන්නේ ඊළඟ පාඩමෙන්ද? ඔව් එහෙනම් අපි ඊළඟ පාඩම මග අරින්න එපා. කාටුන් මැත්ස් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.